සුබ දවසක් ළමයි. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද නම් පාඩම සාකච්ඡා කරන්න නෙවෙයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ. ඒ කියන්නේ මේ 2026 අවුරුද්දේ දෙවන බස සිංහල වලට එන ඉලක්ක රචනා ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොකද මම සාමාන්‍යයෙන් මොන රචනද එන්නේ කියලා සාමාන්‍ය වීඩියෝ එකක් විදිහට තමයි ඔයාලට අප්ලෝඩ් කරන්නේ. පැහැදිලි කරනවා අඩුයි. ඒත් ළමයි තේරුම් ගන්නේ නැහැ ඒක. දැන් මම 2026ට රචනා මාතෘකා 10ක් තෝරගෙන තියෙනවා. මුල්ම රචනාව තමයි සිංහල අලුත් අවුරුද්ද. සිංහල අලුත් අවුරුද්ද කිව්වොත් සිංහල හින්දු අලුත් අවුරුද්ද. ඒ විදිහට මාතෘකා වෙනස් වෙන්නත් පුළුවන්. නැත්නම් අවුරුදු උත්සවය කියලා එන්නත් ඉඩ තියෙනවා. නැත්නම් වෙන මොකක් හරි අවුරුද්දක් ගැනත් එන්න තියෙනවා. ඒ කියන්නේ නත්තල් උත්සවය වගේ ඒ වගේ නත්තල් උත්සවය නැත්නම් රාමසාන උත්සවය එහෙම එන්නත් ඉඩ තියෙනවා. ඊළඟ දෙවෙනියට මම දීලා තියෙන තෑගි බෙදා දීමේ උත්සවය. තෑගි බෙදා දීමේ උත්සවය කියනකොට තෑගි බෙදා දීමේ උත්සවයක් නෙවෙයි මේ වගේ ඕනම උත්සවයක් ගැන ඔයාලට එන්න ඉඩ තියෙයි. ඊට වැසි දිනයක් ගැන. වැසි දිනයක් ගැන රචනයක් ආවොත් වැසි දිනයක් විතරක් ඔයාලා ඉලක්ක කරන්න එපා. ඊට සමාන මාතෘකා එන්න ඉඩ තියෙනවා. මම ගුරුවරයෙක් වුණොත් එතකොට මම ගුරුවරයෙක් වුණොත් කිව්වොත් මම රජෙක් වුණොත් මම වෛද්‍යවරයෙක් වුණොත් එහෙම රචනා එන්න. ඊට පස්සේ ජලය සුරකිමු නැත්නම් ජලය අපතේ නොහැරිමු. එතකොට මේ වගේ මාතෘකා 2020 ඉඳන් ඉන්නේ සාමාන්‍ය එක මාතෘකාවක් වගේ. එකක් නැත්තම් දෙකක් වෙන අවස්ථා හරිම අඩුයි. ජලය සුරකිමු, වන සම්පත සුරකිමු, පරිසරය සුරකිමු. ඒ වගේ මාතෘකා සාමාන්‍යයෙන් එන්නේ එකයි. හයවෙනි මාතෘකාව විදිහට මම තෝරගත්තේ ඔරලෝසුවක් කතා කරයි. මේක ඇවිල්ලා චෛත්‍යාරෝපිත රචනාවක් ඔරලෝසුවක් කතා කරයි කියන මාතෘකාවම ඇයි කියලා ඔයාලා විශ්වාස කරන්න එපා. ඊට සමායව මොකක් හරි චෛත්‍යාරෝපිත රචනාවක්. ඒ වගේක් આવොත් ඔයාලට ගොඩක් පාසු වෙයි. ඊට පස්සේ හත්වෙනි මාතෘකාවද ආබාධිතයට පිහිටවෙමු. නැත්තම් වැඩිහිටියන්ට වැඩිහිටියන්ට පිහිට වෙමු. වැඩිහිටියන්ට ගරු කරමු. අසරණයින්ට පිහිට වෙමු. ඒ වගේ මාතෘකාවක්. 8 වෙනි මාතෘකාව මාදුටු ගම් වතුරක්. නැත්තම් මාදුටු රියානතුරක්. මේ වගේ ඒවා තමයි ළමයි දැන් එන්නේ. ගොඩක් ළමයි දැන් බය වෙනවා රචනාවට. 2020 ඉඳන් මේ වෙනකන් රචනා මාතෘකා ටික මම බැලුවා 2016 ඉඳන් 2019 වෙනකන් සාමාන්‍යයෙන් මාතෘකා සාමාන්‍ය අමාරුයි තමයි. ඒත් දැන් 2020 ඉඳන් බලනකොට ඔයාලට තෝරා ගන්න පුළුවන් මාතෘකා පහසු මාතෘකා දෙකක් නැත්නම් තුනක් තියෙනවා. රචනාව ගැන බියක් ඇති කරගන්න ඕනේ නැහැ. මදුරු උවදුර නැත්නම් ඩෙංගු මදුරු උවදුර ගැනත් ඉඩ තියෙයි. 10 වෙනි මාතෘකාවට විදිහට මම තියෙන්නේ භාෂා තරංගයෙන් ජයගත්තා. දැන් ඔයාලා මොකක් හරි තරගයකට ගිහිල්ලා ඒකෙන් ජය ගන්නවා. ඒ ගැන තමයි මේකේ විස්තර කරන්න ඕනේ. භාෂා තරංගයක් නෙවෙයි. මොකක් හරි ඔයාලා ක්‍රීඩා තරඟයට ගිහිල්ලා ජයගත්ත දවසක් ගැන විස්තර කරන්න එන්න පුළුවන්. විස්තර කරගෙන රචනා කියන්න එන්න ඉඩ තියෙනවා. ඉතින් ළමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ළමයි දෙවන බස සිංහල ඉගෙන ගන්න ළමයි හැම වෙලෙම ඕනම ළමයෙක් මට කියන්නේ රචනාවට බයයි මොන රචනාව එයිද කියලා දන්නේ නැහැ කියලා. රචනාවට විතරයි ගොඩක් අය රෙඩි වෙලා යන්නේ. ඒක ඔයාලා කරන ලොකු වැරද්දක්. මම මොකද්ද කියන්නේ? දැන් part 2 එක ගත්තොත් ඒකේ පින්තූරේ බලලා වාක්‍ය ගොඩ ගන්න තියෙනවා. ඊට පස්සේ ගීතයක් දීලා තියෙනවා නැත්නම් ඡේදයක් දීලා තියෙනවා. ඒකෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඊට පස්සේ එනවා ලිපියත් එක්ක එනවා අත්පත්‍රිකාවක් නැත්නම් ආරාධනා පත්‍රයක් ආයුධම් පත්‍රයක් එහෙම එනවනේ. ඊට පස්සේ පරිවර්තනේ නැත්තම් සංවාදයක් ලියන්න එනවා. මේ ටිකට ළමයි රෙඩි වෙන්නෙම නැහැ. part 1 එකයි මේ රචනාවට විතරයි රෙඩි වෙන්නේ. ඒ වැරද්ද කරන්න එපා. මොකද හොඳට රචනා ලියන
සමහර ළමයි 100 අරන් තියෙනවා. රචනාව විතරක් ඔයාලා ඉලක්ක කරනවා කියන්නේ ඔයාලගේ ප්‍රතිඵල වෙනස් වෙන්න ඉඩ තියෙනවා. රචනාව ගොඩක් වෙලාට දැන් එන්නේ ඔයාලට පහසු මාතෘකාවක් තමයි. සාමාන්‍යයෙන් ඔයාලා දැන් දෙවන බස් ඉගෙන ගන්න ළමයෙක් බැලුවොත් සාමාන්‍ය ලකුණු 10ක් 12ක් 20න් 10ක් 12ක් ගන්න පුළුවන් විදිහට ඔයාලට රචනාව ලියා ගන්න පුළුවන්. පාර්ට් 1 එකට 30ක් 32ක් ලකුණු ගන්න උත්සාහ කරන්න. ඊට වැඩිය ගන්න එපා කියනවා නෙවෙයි. ඒත් එක්කම දැන් පාර්ට් 2 එකේ රචනාව හැර අනිත් මේ ප්‍රශ්න ටික තියෙනවනේ. ඒ ටිකට 100% ඔයාලා රෙඩි වෙලා යන්න. ඔයාලට අනිවාර්යයෙන්ම ඒ එකට යන්න පුළුවන් වෙයි. එහෙනම් ළමයි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.